Good day to you. අද අපේ 14th conversation එක. අලුත්ම conversation එකක්. අද conversation එකේ අපිට හම්බෙන්නේ Liam and Anna කියන girls දෙන්න. Liam එයාට අවශ්‍ය කරන යම් ද්‍රව්‍ය ටිකක් ගන්න එයා grocery store එකට, ඒ කියන්නේ අපි කඩයක් කියන්නේ grocery store එකට එයා යන්න සූදානම් වෙනවා. එතකොට එයාගේ යාළුවා friend ඉන්නවා Anna. දැන් එයා Annaගෙන් අහනවා ඇනාටත් මොන හරි දෙයක් ගන්න තියෙනවද? ඒ කියන්නේ offering help. ඒ කියන්නේ එයා උදව් කරනවා ඇනාටත් එයාට ඕන කරන දෙයක් තියෙනවා නම් එයා ගෙනත් දෙන්න. දැන් මෙන්න මේ වගේ conversation එකක් තමයි අද ඔයා ඉගෙන ගන්න යන්නේ. වාක්‍ය රටාවල් අලුත්. conversation එක අලුත්. අපි මේ වෙනකම් practice කරපු conversations වලට වඩා මේ මාතෘකාව වෙනස්. ඒක නිසා අලුත් වාක්‍ය රටාවල් සහ අලුත් වචන වල ඉගෙන ගනි. හොඳයි. එහෙනම් අපි යමු අපේ section 1 එකට. section 1 එකේ අපි මොනවද ඉගෙන ගන්නෙ? අද තියෙන sentences ටික සහ ඒකේ සිංහල තේරුම් ටික. අද conversation එක start කරන්නේ Liam. එයා කතා කරනවා යාළුවාට, "Hey Anna, I am going to the grocery store." Anna, මම යනවා grocery store එකට. "Do you need anything?" Do you need කියන අවශ්‍යයි කියන එක. Do you need anything? ඔයාට මොන හරි දෙයක් අවශ්‍යයිද? එයා යනවා grocery store එකට. එයාගේ friend ගෙන් අහනවා, "ඔයාටත් මොන හරි දෙයක් තියෙනවද ගන්න? Do you need anything?" එතකොට Anna Liamට කියනවා, "Yes Liam, can you get me?" ඔයාට පුළුවන් ද ගෙනත් දෙන්න? Get me කියන්නේ ගෙනත් දෙනවා කියන්නේ. Can you get me some milk and bread? කිරි සහ පාන්. Can you get me some milk and bread? Liam කියනවා, "Sure, ඔව් ස්ථිරයෙන්ම." What kind of bread do you want? ඔයාට ඕනේ මොන වර්ගයේ පාන්ද ඕනේ? What kind වර්ගය. What kind of bread do you want? එතකොට Anna කියනවා, "Whole wheat bread please." එයාට ඕනේ whole wheat bread එකක්. ඒ කියන්නේ එයාට ඕනේ සම්පූර්ණ තිරිඟු පාන් එකක්. It's healthier. ඒක ගොඩාක් පෝෂණීයයි. It's healthier කියලා කියන්නේ පෝෂණීයයි කියන එක. Got it. Got it කියන්නේ ඔව් මට තේරුණා. Do you need any fruits or vegetables? ඔයාට ඕනද? Do you need any fruits? පළතුරු හරි vegetables. එළවලු වර්ග හරි. Yes please. Yes please කියන්නේ ඔව් ඇත්තෙන්ම නැත්නම් අනේ ඔව්. Get some apples and carrots. Apple ටිකකුත් ගන්න, carrot ටුත් ගන්න. Liam කියනවා එතකොට no problem. කිසි ගැටලුවක් නැහැ. Do you want a specific type of apple? ඔයාට ඕනේ මේ විශේෂ ගණයේ මොන හරි apple එකක්ද? එතකොට Anna කියනවා just red ones. රතු පාට ඒවා. Just red ones. They are sweeter. They are sweeter කියන්නේ ඒවා හරිම රසවත්. මොනවාද? රතු පාට apple ගොඩක් රසවත් කියන එක. Liam says, "Okay, හොඳයි. Anything else? තවත් මොන හරි අවශ්‍යද?" Then Anna says, "That's all for now." දැනට ඔච්චරයි. That's all for now. Thank you for offering to help. මට මේ උදව් කරන එක ඉතාමත්ම අගය කරනවා කියන එක තමයි එයා කියන්නේ. Thank you for offering to help. Liam says, "You are welcome." You are welcome කියලා කියන්නේ අපි දන්නවා කෙනෙක්ට උදව්වක් කරපුවම එයා thank you කිව්වම අපි කියනවා කිසි ගැටලුවක් නැහැ. මට ඒක උදව් කිරීමට ලැබීම සතුටක් වගේ අදහසක් තමයි you are welcome කියලා කියන්නේ. නැවතත් මට ඔයාලට උදව් කරන්න පුළුවන්. අන්න එහෙම අදහසක් තමයි you are welcome කියන එකෙන් කියන්නේ. I'll be back in 30 minutes. මිනිත්තු 30කින් මං එන්නම්. Right. ඒ තමයි අපේ section 1 එක. දැන් අපි section 1 එක සම්පූර්ණ කරා. අපි දැන් යනවා section 2 එකට. ඔයාලට කරන් තියෙන්නේ මම කියුවෙන් පස්සේ මම කියන විදිහටම ඔයා screen එක දිහා බලාගෙන ඒ sentence එක ඒ විදිහටම කියන්න. හොඳයි එහෙනම් අපි දැන් පටන් ගමු section 2 එක. Hey Anna, I'm going to the grocery store.
Do you need anything? Yes, Liam. Can you get me some milk and bread? Sure. What kind of bread do you want? Whole wheat bread, please. It's healthier. Got it. Do you need any fruits or vegetables? Yes, please. Get some apples and carrots. No problem. Do you want a specific type of apples? Just red ones. They are sweeter. Okay. Anything else? That's all for now. Thank you for offering to help. You're welcome. I'll be back in 30 minutes. ඒ තමයි අපේ section 2 එක. මේ විදිහට තමයි ඔයා section 3 එකේදී conversation එක කරන්න ඕනේ. හොඳයි අපි එහෙනම් දැන් යමු section 3 එකට. section 3 එක අපි rounds දෙකකට කරන්නේ. ඒ rounds දෙකකින් පළවෙනි round එකේදී මම conversation එක පටන් ගන්නවා. ඔයාට කරන්න තියෙන්නේ section 2 එකේදී ඔයා practice කරපු විදිහටම screen එක දිහා බලාගෙන මාත් එක්ක කතා කරන්න. ඒ විදිහට තමයි අපි conversation එකේ round 1 එක අරන් යන්නේ. ඊට පස්සේ round 2 එකට ආපුවාම ඔයා screen එක දිහා බලාගෙන මාත් එක්ක conversation එක start කරන්න ඕනේ. එතකොට මම ඔයත් එක්ක කතා කරනවා මේ විදිහට. හොඳයි. එහෙනම් අපි දැන් round 1 එක පටන් ගමු. Hey Yana, I am going to the grocery store. Do you need anything? Sure. What kind of bread do you want? Got it. Do you need any fruits or vegetables? No problem. Do you want a specific type of apples? Okay, anything else? You're welcome. I'll be back in 30 minutes. That is our first round. Now let's move on to round 2 and you are going to start. එහෙනම් දැන් අපි යමු round 2 එකට. ඔයා screen එක දිහා බලාගෙන මාත් එක්ක කතා කරන්න. Yes, Liam. Can you get me some milk and bread? Whole wheat bread, please. It is healthier. Yes, please. Get some apples and carrots. Just red ones. They are sweeter. That's all for now. Thank you for offering to help. ඒ තමයි අපේ round 2 එක. දැන් අපි section 3 එක complete කරා. දැන් ඔයාලා දන්නවා මොනවද අපි කරන්න ඕනේ කියන එක. Nothing but practicing. ගොඩාක්ම හොඳයි. ඔයාලට පුළුවන් නම් මේ conversations video එකත් එක්ක කරායින් පස්සේ තව ආගේ යාළුවෙක් එක්ක මේක ඇත්ත විදිහටම practice කරන්න. එතකොට තමයි ඒක ඇත්තම දෙයක් විදිහට ඔයාලට වැටහෙන්න පටන් ගන්න. එහෙම කෙනෙක් නැත්තම් කිසි ගැටලුවක් නැහැ. මම ඇත්තම විදිහට ඔයත් එක්ක කතා කරනවා practice කරන්න පුළුවන් තරම. ඔයා හිතනවා නම් ඔයාගේ වේගය තාම මදි කියලා එකම දෙයයි තියෙන්නේ. පුළුවන් තරම් section 2 එක practice කරලා speed එක ගන්න බලන්න. ඊට පස්සේ ඔයා section 3 එකත් ඒ විදිහටම practice කරන්න. ඒ practice කරන තරමටම ඔයාට ඔයාගේ speed එක වැඩි වෙන්න පටන් ගන්නවා. patterns ටික ඔයාගේ මතකයට යනවා. ඒක නිසා ඔයාගේ දෛනික වැඩපිළිවෙලේ
ඉතා වැදගත් අංගයක් විදිහට ඉංග්‍රීසි ප්‍රැක්ටිස් කරන එක කරන්න පුරුදු වෙන්න. මොකද ගොඩාක් අයට තිබුණ ගැටලුවක් තමයි කතා කරන්න ඉංග්‍රීසි වලින් කවුරුත් නැහැයි කියන එක. දැන් මේ ගැටලුව ඔයාලට සම්පූර්ණයෙන් විසඳලා තියෙනවා. ඔයාලට කැමති වෙලාවට ඔයාලා නිදහස් වෙලාවට මේ වීඩියෝස් ප්‍රැක්ටිස් කරාම ඔයාලට අවශ්‍යතාවය සපිරෙනවා. හොඳයි. එහෙමනම් ඔයාලට මම ආරාධනා කරනවා ක්ලාස් එකට එකතු වෙලා ඉන්න, ජොයින් වෙලා ඉන්න, සබ්ස්ක්‍රයිබ් කරලා ඒ වගේම නොටිෆිකේෂන් එකත් ඔන් කරලා තියාගන්න. මොකද ප්‍රැක්ටිස් කරන්න අලුත් වීඩියෝ ආපුවම ඒක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත්. ඒක ඔයාලට YouTube එකෙන් දැනුම් දෙනවා අලුත් වීඩියෝ එක ආපු ගමන් ඔයාලා නොටිෆිකේෂන් එක ඔන් කරලා තියෙනවා නම්. ඒ වගේම වීඩියෝ එක හොඳයි, ඔයාලට ප්‍රයෝජනවත් කියලා ඔයාලට තේරෙනවා නම් ඔයාලට පුළුවන් thumbs up එකක් දෙන්න. ඒ වගේම යාළුවොත් එක්ක මේක share කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔය කමෙන්ට් එක ඉතාමත් මට වටිනවා. ඒ හැම කමෙන්ට් එකක්ම මම කියවනවා. හොඳයි. ඊළඟ සතියේත් මම ඔයාලට අලුත්ම කන්වර්සේෂන් එකක් අරන් එනවා. ඒ වෙනකන් හොඳට ප්‍රැක්ටිස් කරන්න. Keep on practicing. Good luck.